Hello guys, ඔන්න අද අපි වීඩියෝ එකකින් අරගෙන ඇවිල්ලා තියෙන සුපිරිම GPS drone එකක්. මේක මීටර් 300ක උඩ යවන්න පුළුවන්. ඒ වගේ කිලෝමීටර් 3ක් වගේ දුර යවන්න පුළුවන් සුපිරිම GPS drone එකක් තමයි මේක. ඒ වගේම මේකේ GPS positioning තියෙන හින්දා උලකින් කොච්චර ඇදගෙන ගියත් එකම තැන තියාගන්න පුළුවන් ෆීචර් එකක් මේ drone එකේ තියෙනවා. ඒ වගේම මේකේ GPS තියෙන හින්දා අපිට කිලෝමීටර් 3ක් වගේ දුර බය නැතුව යවලා යවපු තැනටම එක බටනයක් ප්‍රෙස් කරලා ගෙන්වා ගැනීමේ හැකියාවත් මේ drone එකෙන් අපිට ලබා දීලා තියෙනවා. මේ drone එක ඔයත් මිලදී ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාලට මේ drone එක දවස් 2-3ක් ඇතුළත ලංකාවේ ඕනෑම තැනකට ඩෙලිවර් කරලා දෙන්න පුළුවන් අපිට. ඔයාලා මේ වීඩියෝ එක අන්තිම වෙනකන් නැදලා හිටියත් ඔයාලට මේ drone එක මිලදී ගන්න කොහොමද සහ හැම විස්තරයක්ම දැනගන්න පුළුවන්. එහෙනම් පහළ තියෙන like button එකත් press කරගනවා. අපි යමු වීඩියෝ එක පැත්තට. අපි drone එකේ box එක පැත්තට ගියොත් මේ වගේ ගොඩක් හොඳ design එකක් මේ box එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම drone එකේ හැම detail එකම මේ box එකේ සඳහන් කරලා ඉවිලා තියෙනවා අපිට බලා ගන්නත් පුළුවන්. අපි මෙන්න මේ විදිහට box එක open කරගත්තාම අපිට pouch එකක් බලා ගන්න පුළුවන්. මේ pouch එකත් ගොඩක් හොඳ material වලින් හදලා තියෙන high quality pouch එකක්. ඔයාලට බය නැතුව ඕනම තැනක මේක අරන් යන්න පුළුවන්. ඒ වගේම ගොඩක් හොඳ quality එකක් තියෙන හින්දා drone එකට කිසිම ආකාරයකින් damage එකක් වෙන්නේ නැහැ. අපි මෙන්න මේ විදිහට pouch එක open කරගෙන බලමු මොනවාද මේ pouch එකේ අපිට හම්බෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ඕපන් කරගත්තාම අපිට drone එක මුලින්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේ විදිහට data cable එකක් වගේම extra propellers වගේ ගොඩක් දේවල් මේ drone එකත් එක්ක අමතර accessories විදිහට හම්බෙලා තියෙනවා. ඒ වගේම screw driver එකකුත් මේ drone එකත් එක්ක අපිට හම්බෙලා තියෙනවා. ඔයාලගේ drone එකේ propeller එකක් damage වුණොත් ඔයාලට මේ drone එකත් එක්ක හම්බෙලා තියෙන screw driver එකකින් ලේසියෙන්ම ඔයාලගේ propeller එක replace කරගන්න පුළුවන්. ඒ වගේම drone එක charge කරන්නත් වෙනම cables ගන්න ඕනේ නැහැ. ඔයාලා මේකත් එක්කම cables හම්බෙලා තියෙනවා. අපිට මේ drone එකත් එක්ක user manual දෙකක් හම්බෙනවා. එක user manual එකකින් මේ drone එකේ app එක ගැන හැම විස්තරයක්ම සඳහන් කරලා ඉවලා තියෙනවා. අනිත් user manual එකේ මේ drone එක ගැන හැම විස්තරයක්ම වගේම drone එකේ හැම part එකක් ගැනම වෙන වශයෙන් විස්තර කරලා තියෙනවා. ඒ වගේම මේ drone එකේ remote එකෙන් වෙන කාර්ය වගේම මේ drone එකෙන් කරන්න පුළුවන් හැම විස්තරයක්ම මේ user manual එකේ සඳහන් කරලා ඉවලා තියෙනවා මේගොල්ලෝ. අපි මෙන්න මේ විදිහට drone එක අතර ගත්තාම ගොඩක් හොඳ premium material වලින් මේගොල්ලෝ මේ drone එක හදලා තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳ shine එකක් මේ drone එකේ තියෙනවා. අපිට මේ drone එකේ cameras දෙකක් හම්බෙලා තියෙනවා. main cam එකයි යට bottom cam එකයි function camera දෙකක් මේ drone එකත් එක්ක හම්බෙලා තියෙනවා. ඒ වගේම obstacle avoidance sensor එක වගේම brushless motors වලින් මේ drone එක powered වෙලා තියෙනවා. ඒ වගේම මේ drone එකේ battery life එක විනාඩි 20ක් 30ක් වගේ බලා ගන්න පුළුවන්. ඒ වගේම කිලෝමීටර් 3ක් වගේ distance එකකටත් මේ drone එකේ උස යවන්න පුළුවන් මීටර් 320ක් වගේ. ඒ වගේම ගොඩක් හොඳ design එකක් මේ drone එකත් එක්ක ඇවිල්ලා තියෙනවා කියලා මම හිතනවා. අපි මේ drone එකේ remote එක පැත්තට ගියොත් අඟල් 4.5ක screen එකක් තියෙන SD card support කරන GPS remote control එකක් තමයි අපිට මේ drone එකත් එක්ක හම්බෙලා තියෙන්නේ. අපි මේ විදිහට drone එකේ remote එක on කරගෙන බලමු කොහොමද මේකේ features සහ මොනවද මේ display එකෙන් පෙන්වන්නේ කියලා. අපි remote එක මෙන්න විදිහට on කරගත්තාම ඉස්සෙල්ලාම loading screen එක බලා ගන්න පුළුවන්. දැන් අපි drone එක on කරගමු. drone එක on කරගත්තාම අපිට ටිකක් වෙලා ගිහලා drone එක remote එක connect වෙනවා අපේ. ඊට පස්සේ drone එකේ camera preview එක අපිට remote එකේ display එකෙන් බලා ගන්න පුළුවන්. ඔටෝම කනෙක්ට් වෙනවා. ඔයාලා මුකුත් කරන්න ඕනේ නැහැ. ඔටෝමැටිකලිම කනෙක්ට් වෙනවා. ඒ වගේම අපිට මෙන්න මේ විදිහට බොහොම ලේසියෙන් remote control එකෙන්ම අපේ drone එකේ camera එක control කරගන්න පුළුවන්. ඒක ගොඩක් හොඳ feature එකක් කියලා මම හිතනවා. ගොඩක්ම ලේසියෙන් control කරගන්න පුළුවන් මේක ඇවිල්ලා තියෙන scroll wheel එකෙන්. ඒ වගේම මේ drone එකේ camera quality එක ගත්තොත් ගොඩක් හොඳ camera quality එකක් තියෙනවා කියලා හිතනවා මම මේ price range එකේ හැටියට. ගොඩක් හොඳ clear එකෙන් මේ camera එක බලා ගන්න පුළුවන්. හොඳටම ඩීටේල් බලනවා මේ කැමරා එකෙන් නම්. ඒ වගේම මේ drone එකේ remote එකට SD card එකක් දාලා record කරන camera preview එක ගොඩක් හොඳ quality එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ GPS signal SD card එක වගේ ගොඩක් දේවල් මේ remote එකෙන් බලා ගන්න පුළුවන්. ඔයාලා record වෙන ඒවා මේ remote එකෙන් play කරලා බලන්න පුළුවන්. හරි දැන් අපි බලමු මේ drone එක calibrate කරගෙන කොහොමද හරියටම fly කරගන්නේ කියලා. මේක normal drones වගේ නිකම්ම යවන්න බෑ. drone එක on කරගත්තාම මෙන්න මේ විදිහට light blink වෙවි තමයි තියෙන්නේ. ඔයාලා light blink වෙවි තියෙද්දිම remote එක on කරගන්න. මෙන්න මේ විදිහට remote එක on කරගත්තාම අපිට ඉස්සෙල්ලාම loading screen එක බලා ගන්න පුළුවන්. loading screen එක ගියාට පස්සේ language එක select කරන්න එනවා. ඔයාලා ඉංග්‍රීසි තෝරගෙන done කරන්න. ඊට පස්සේ drone එකේ camera එක remote එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ drone එක calibrate කරන්නේ කොහොමද කියලා. ඔයාලට කරන්න තියෙන drone එකේ GPS button එකට උඩ තියෙන button එක සැරයක් press කරන්න. ඊට පස්සේ මේ විදිහට beep sound එක remote එකෙන් අපිට ඇහෙනවා. ඒ වගේම drone එකේ තියෙන bulbs වේගයෙන් blink වෙලා ඒ normal විදිහටම blink වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට මේක තමයි level calibration එක කරගන්න තියෙන ලේසිම විදිහ.
පස්සේ බලමු කම්පාස් එක කැලිබ්‍රේට් කරගන්න කොහොමද කියලා. ඔයාලා මේ බටන් එක ලෝම් ප්‍රෙස් එකක් දෙන්න ඕනේ බීප් සවුන්ඩ් එකක් එනකන්. ඊට පස්සේ ඩ්‍රෝන් එකේ තියෙන බල්බ් මේ විදිහට පත්තු වෙනවද නේනවද කියලා බලා ගන්න ඕනේ. මේක වේගයෙන් පත්තු වෙන විදිහේ තියෙනවා. හරි දැන් අපි බලමු කොහොමද මේක කැලිබ්‍රේට් කරගන්න කියලා. ඔයාලා මෙන්න මේ විදිහට ඩ්‍රෝන් එක කරකවන්න ඕනේ බීප් සවුන්ඩ් එකක් එනකන්. වට දෙක තුනක් කරකවනකොට අනිවාර්යෙන් බීප් සවුන්ඩ් එකක් එනවා. බීප් සවුන්ඩ් එක ඇහුනට පස්සේ මේ විදිහට ඩ්‍රෝන් එකේ කැමරාව අනිත් පැත්තට හරවලා කියන්නේ අතට හරවලා මේ විදිහට කරකවන්න ඕනේ ආයෙත් බීප් සවුන්ඩ් එකක් ඇහෙනකන්. මේ විදිහට බීප් සවුන්ඩ් දෙකක් ආවම අපේ කම්පාස් කැලිබ්‍රේෂන් එක කම්ප්ලීට්. අපි දැන් බලමු කොහොමද මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්නේ කියලා. ඔයාලට මෙන්න මෙතන පේනවා සැටලයිට් සිග්නල්. දැනට නම් බිඳුවක් තමයි තියෙන්නේ. ඔයාලට මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම සැටලයිට් සිග්නල් 10ක් තියෙන්න ඕනේ. ඉන්ඩෝර් සැටලයිට් සිග්නල් එන්නේ නැති නිසා අපිට අනිවාර්යයෙන්ම මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න නම් අවුට්ඩෝර් ඒරියා එකට යන්න ඕනේ. සැටලයිට් සිග්නල් 10කට වඩා ආවම මෙන්න මේ විදිහට ලයිට් එක පත්තු වෙලාම තියෙන ඩ්‍රෝන් එකේ තියෙන ලයිට්ස් ඔක්කොම පත්තු වෙලාම තියෙනවා. ඔයාලා මේ ඩ්‍රෝන් එක යවන්න ඕන නම් අනිවාර්යයෙන්ම අවුට්ඩෝර් ඒරියා එකට එන්න ඕනේ. නැත්නම් මේ විදිහට සැටලයිට් සිග්නල් කනෙක්ට් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අවුට්ඩෝර් ඒරියා එකට යන්න ඕනේ. සැටලයිට් සිග්නල් කනෙක්ට් වෙලා ලයිට් ඔය විදිහට පත්තු වෙලා තියෙනකොට අපිට ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න පුළුවන්. හරි දැන් මේ ඩ්‍රෝන් එක අපි ස්ටාර්ට් කරන්නේ කොහොමද කියලා බලමු. ඔයාලා මෙන්න මේ විදිහට ජොයිස්ටික් දෙකම පල්ලට කරගෙන මේ විදිහට දෙපැත්තට කරන්න තියෙන්නේ. එතකොට ප්‍රොපලර්ස් ටික ඔන් කරගන්න පුළුවන් අපිට. මම ආයෙත් කරලා වෙන්නනවා ඒක කොහොමද කරන්න කියලා. ඔයාලා මෙන්න මේ විදිහට ජොයිස්ටික් දෙක පල්ලට කරගෙන මෙන්න මේ විදිහට දෙපැත්තට කරන්න. එතකොට ඩ්‍රෝන් එක ඔන් වෙනවා. ඔයාලට වම් පැත්තේ ජොයිස්ටික් එක උඩට කරාම ඩ්‍රෝන් එක උඩට යවන්න පුළුවන්. ඒ වගේම ඔයාලට වම් පැත්තේ ජොයිස්ටික් එකෙන් ඩ්‍රෝන් එක හරවන්න වගේ දේවල් තමයි කරන්න පුළුවන්. උඩට පල්ලෙහාට හරවන්න වගේ තමයි මේ විදිහට රොටේට් කරන්න තමයි පුළුවන්. ඒ වගේම දකුණු පැත්තේ ජොයිස්ටික් එකෙන් ඔයාලට ඩ්‍රෝන් එක ඉස්සරහට පස්සට පැත්තට ඔය එහෙම යවන්න තියෙන්නේ දකුණු පැත්තකින්. ඔයාලට මේ ඩ්‍රෝන් එක මෙන්න මේ විදිහට ලේසියෙන් ෆ්ලයි කරගන්න පුළුවන්. මේ ඩ්‍රෝන් එක නම් හුලං වලට කිසිම ප්‍රශ්නයක් නැහැ GPS කියන හින්දා. කිසිම බයක් වෙන්නේ නැතුව මේ ඩ්‍රෝන් එක යවන්න පුළුවන්. හුලං වලට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න පුළුවන් මට. ගොඩක් හොඳ ස්ටේබල් ඩ්‍රෝන් එකක් මේක. ඒ වගේම උස පුළුවන් මීටර් 320ක් වගේ යවන්න. දුර පුළුවන් මීටර් 3000ක් වගේ යවන්න. මේක රිටර්න් ටු හෝම්, බැටරි ලෝ රිටර්න්, සිග්නල් ලොස් රිටර්න් වගේ ගොඩක් ෆීචර්ස් මේ ඩ්‍රෝන් එකේ බලා ගන්න පුළුවන්. GPS වලින් කරන්න පුළුවන් හැම ෆීචර් එකක්ම වගේ මේකේ තියෙනවා. ඉතින් ඔයාලටත් මේ සුපිරිම ඩ්‍රෝන් එක මිලදී ගන්න ඕන නම් අදම අපේ නම්බර්ස් වලට WhatsApp මැසේජ් එකක් හරි කෝල් එකක් හරි ගන්න. ඔයාලට මේ සුපිරිම ඩ්‍රෝන් එක දවස් 2-3ක් ඇතුළත කෑෂ් ඔන් ඩිලිවරි විදිහට ඔයාලගේ ගෙදරටම ලංකාවේ ඕනම තැනකට අපි ඩිලිවර් කරනවා. ඒ වගේම අපේ කාඩ් පේමන්ට්ස් වගේම ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන්ස් වගේකුත් තියෙනවා. ඔයාලට ගෙවන්න ගන්නත් පුළුවන් ඒ වගේම. ඔයාලට මේ ඩ්‍රෝන් එක වගේම තවත් ගොඩක් ඩ්‍රෝන්ස් අපේ මිලදී ගන්න පුළුවන්. ඔයාලට ඩ්‍රෝන් එකක් ගන්න ඕන නම් අපිට WhatsApp මැසේජ් එකක් හරි කෝල් එකක් හරි ගන්න කියලා මතක් කරන ගමන් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්. අදට ගිහිල්ලා එන්නම්. Turn it on. Turn it on.